හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලර්ට් ටෙරර් රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි no contact ඉන්න ඔයාගේ සම්බන්ධතාවයේ අනාගතය ඉස්සරහට කොහොම වෙයිද? එයාට ඔයාව මතකද? එයාට ඔයාව ඕනේද කියලා බලන එක. ඉතින් ඔයාට ඔයාගේ නමට උපන්දිනේට ඔයාගේම විස්තර දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් පර්සනල් රීඩින් එකකට මාව සම්බන්ධ කරගන්න WhatsApp හරහා. මගේ නම්බර් එක තියෙනවා TikTok සහ YouTube bio එකේ. ඒ වගේම තව අලුත් ටෙරර් රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එකත් subscribe කරලා තියාගන්න. ඔන්න මම ෆයිල්ස් තුනක් අරන් ආවා. ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තුවාට කියන්න තියෙන්නේ එයා ඔයා ගැන තාමත් හිතනවා. හැබැයි ඔයා ගැන හිතේ සැකයකින් තමයි ඉන්නේ. ඔයත් එක්ක වෙච්ච ප්‍රශ්න හින්දා වෙන්නේ නැති. ඉතින් එයා දැන් මොකද්ද කරන්න ඕනි කියන එකට එයා කන්ෆියුස් වෙලා තමයි දැන් ඉන්නේ. ඉතින් ඔයා ගැන හිතේ ෆීලිංස් තිබ්බත් එයාගේ ලොකුකම සහ බාහිර ප්‍රශ්න බාධක නිසා එයා ඒක යටපත් කරගෙන තමයි ඉන්නේ. එයාගේම හිතෙන් අහනවා එයා මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ, කොහොමද හැසිරෙන්න ඕනේ, මොකද්ද ගන්න ඕනේ තීරණය කියලා. එයාගේ විස්තර ඔයා දැනගන්නවට එයා කොහෙත්ම කැමති නැහැ. ඉතින් එයාට මේ වෙලාවේ ඇත්තටම මොනවද ඕනේ කියලාත් එයා කල්පනා කරනවා. එයා කලින්ට වැඩිය ඔයාලගේ රිලේෂන්ෂිප් එකේ ෆියුචර් එක ගැන සීරියස් හිතන්න පටන් අරන් තියෙනවා. ඉතින් හදිසියෙම එයාගෙන් ඔයාට කෝල් එකක් මෙසේජ් එකක් එනවා. ඒ වගේම තමයි එයාට ඔයාව මතක් වෙනවා. එයාට ඔයාව ඕනේ කියලාත් හිතනවා. ඉතින් එයා ආයෙත් ඔයා එක්ක රීකනෙක්ට් වෙනවා. ඉතින් ඔයාලා ආයෙම රීකනෙක්ට් වුණාට පස්සේ ඕගලන්ගේ ෆියුචර් එක සක්සස් කරගන්න නම් ඔයත් ඔයාගේ නෙගටිව් තෝට්ස් අයින් කරලා පොසිටිව් මයින්ඩ් එකකින් එයත් එක්ක හොඳින් ඉන්න ඕනේ. කලින් ප්‍රශ්න ගැන කතා කරන්න යන්න එපා එයත් එක්ක. දෙවෙනි ෆයිල් එක තෝරගත්තුවාට කියන්න තියෙන්නේ එයාට මොකක්ම හරි අඳුරු පැත්තක් තියෙනවා. මේබී එයා ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි නරක දෙයකට ඇඩික්ට් වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන අයත් එක්ක chat කරන්න, calls කරන්න, meet up වෙන්නත් එයා ඇබ්බැහි වෙලා හරි ආයෙවට කැමති හරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය දෙන්න අතර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා අතර ගොඩක් අවිශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඉතින් අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙනවා ඔයාලගේ සම්බන්ධය. ඉතින් එයා ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ මේ වෙච්ච සිද්ධීන් ගැන. ඉතින් එයා ඔයා ගැන හිතනවා. ඒත් තීරණයක් ගන්න එයාට අමාරුයි, හිතා ගන්න බෑ. ඒත් එයාගේ හිත ඇතුලේ ඔයා ගැන සීක්‍රට් ෆීලිංස් තියෙනවා. එයා කරපු දේවල් වල හැටියට එයාට ඒක ඔයාට පෙන්වන්න ලැජ්ජාවක් තියෙනවා. ඇත්තටම එයා ඔයා ගැන හිතන්නේ ඔයා ගොඩක් හොඳ, එයාට ගොඩක් ආදරය කරන, එයාව ගොඩක් පරිස්සම් කරන, එයා ගැන හොයලා බලන කෙනෙක් විදියට ඔයා ගොඩක් හොඳ කෙනෙක් විදියට තමයි එයා ඔයා ගැන හිතන්නේ. ඔයා එයාට එයාගේ වැඩවලට ගොඩක් සපෝට් කරලා තියෙනවා. එයාට ඒව මතක් වෙනවා. ඉතින් ඔයාගේ ආදරය එයාට තාමත් දැනෙනවා. ඉතින් ඔයාගේ අගය එයාට දැන් තේරිලා තියෙන්නේ. එයා ගොඩක් පසුතැවෙනවා. ඉතින් ඔයාව එයාට තාමත් ආකර්ෂණීය චරිතයක් වෙලා තියෙනවා. එයාට හිතෙනවා අනාගතය කසාද බඳින්නේ ඔයාව කියලා. ඉතින් එයාට ඔයාව ඕනේ. හැබැයි හිතේ බයක් තියෙනවා ඒක ක්‍රියාවට නංවන්න. ඉතින් එයා ආයෙම ඔයත් එක්ක රීකනෙක්ට් වෙනවා. ආදරය අලුත් පටන් ගැනීමක් සිද්ධ වෙනවා. ආදරයත් අලුතෙන් පටන් අරන් බැඳීමත් වර්ධනය වෙනවා. ඉතින් ඔයා ඉවසීමෙන් හිටියොත් ඔයාටම හිතට සැනසීමක් දැනෙනවා. එයා කතා කරනකම් ඔයා ස්ටක් වෙන්නේ නැතුව ඔයාගේ වැඩ කටයුතු හොඳින් කරගන්න. එතකොට ඔයාගේ මනසත් රිලැක්ස් වෙනවා. එයා ආපහු කතා කරාම ඔය දෙන්නගේ මේ වෙච්ච ගැටලු, එයාගෙන් වෙච්ච අඩුපාඩු වැරදි ඔයා එයාත් එක්ක කතා බහ කරලා ඒවා විසඳ ගන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයාලා දෙන්නට ඉස්සරහට හොඳින් යන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි ෆයිල් එක තෝරගත්තුවාට කියන්න තියෙන්නේ එයා ඔයාගෙන් ඈත් වෙලා හිටියට එයාට ඒ ගැන දුකක් තියෙනවා. ඉතින් එයා තීරණයක් ගන්න ටිකක් ස්ලෝ. එයාගේ හැටි එයා ඕනම දෙයක් කරද්දි හරිම හිමින් තමයි එයාගේ වැඩ. එයාගේ හිතේ ඔයා ගැන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඔයාගේ හිතත් රිදිලා තියෙන්නේ කියන්නත් එයා දන්නවා. ඉතින් ඔයාට වෙන කෙනෙක් දැන් ඇති කියලාත් එයාට හිතෙනවා. ඉතින් විශ්වාසය කඩ වෙලා තියෙන එයාගේ හිතේ. ඔයාගේත් විශ්වාසය හිතේ දැන් අඩු වෙලා තියෙනවා කියලා එයා හිතනවා. මිස්අන්ඩර්ස්ටෑන්ඩින් උත් වෙලා තියෙනවා ඔය දෙන්න අතරත. එයාට මේ වෙලාවේ වැඩියෙන්ම ඕනේ එයාගේ හිතේ තියෙන දුක නැති කරගන්න. ඉතින් එයා ඔයත් එක්ක ආයෙම රීකනෙක්ට් වෙනවා. හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඔයාලට හම්බ වෙනවා. ඉතින් හොඳ ෆියුචර් එකක් ඔයාලට තියෙනවා. ඉතින් ආයෙ සතුටින් ඔය දෙන්නට කලින් වගේම ඉන්න ලැබෙනවා. එයාට ඔයාව ගොඩාක් මතක් වෙනවා. ඔයාව ගොඩාක් එයාට ඕනේ. ඉතින් ඔයාලා දුකින් ඉන්න කාලය ඉස්සරහට ඉවර වෙනවා. ඔයා කලින් වෙච්ච දේවල් මතක් කරලා එයා ආපහු කතා කරාම බයින්න යන්න එපා. ඒවා අමතක කරලා එයාත් එක්ක ඉස්සරහට යන්න වෙනවා ඔයාට. එහෙනම් අද රීඩින් එක ඉවරයි. මේ රීඩින් එකත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.